මේක Honda Shadow එකක් 1999 වගේ බයික් එක. බයික් එකක ජියර් එක දාලා ඉස්සරහට ගන්නකොට මේ ජියර් එක මාරු කරලා රේස් කරනකොටයි බයික් එක ගැස්සිලා සද්දයක් එනවාද පස්සේ රෝදෙන් වගේ. ඒක එන්න ප්‍රධානම හේතුව තමයි මේ බයික් එකේ පිටිපස්සේ ස්පොකට් එක ළඟ තියෙන ඩැම්පර් ගෙවිලා තියෙනවා. මේ වගේ ප්ලේ එකක් එන්නේ එතකොට. ඩැම්පර් සෙට් එකක් අලුතෙන් අරගෙන බයික් එක හයි කරගන්න කාලයක් යනවා නම් මේ වැඩේ තමයි මේ හොඳම වැඩේ. ඒක මේ පර්මනන්ට් වැඩක්. ඒකත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ටියුබ් වලින් ඒකේ මේ අඩුව පුරවන එක. ටියුබ් කෑලි කපලා ඉවර වෙලා මම නම් මේ නිකම්ම තියන්නේ මේකට සුපර් ග්ලූ දාලා අලවනවා. ඒ ටියුබ් කෑල්ල එහාම යන්නේ නැති වෙන්න සුපර් ග්ලූ වලින් පොඩ්ඩක් ඇලෙවුවා නම් හරි. මේ වගේ ගාන්ටම කපලා ගන්න ඕන. අරගෙන හයි කරන්න තියෙන්නේ, මේකට අලවන්න තියෙන්නේ. ඒ වගේම මේ රෝදේ ඉස්සරහට යන පැත්ත නෙමෙයි, ඒ කියන්නේ ලොකු රබර් කොට්ට කෑල්ල තියෙන පැත්ත නෙමෙයි, අනිත් පොඩි රබර් කොට්ට තියෙන ඒ පැත්තට ඕන අලවන්න. එතනට තමයි මේ බර අල්ලන්නේ නැති පැත්ත. ඒ පැත්තට පොඩ්ඩක් අලවලා ගත්තා නම් හරි. මේ වගේ මේකට නම් මුලින්ම ටියුබ් කෑලි දෙකක් වගේ අලවලා ප්ලේ එක බලනවා. ප්ලේ එක තව තියුණොත් තුන්වෙනි ටියුබ් කෑල්ලත් අලවලා බලනවා. ටිකක් ලොකුවට ප්ලේ එක තියෙනවා මේක. ඒකයි. දැන් ටියුබ් කෑලි දෙකක් අලවලා බලන්න හදන්නේ. එකක විතරක් අලවලා බැලුවා නම් හරි ප්ලේ එක නෑ වගේ දැනෙනවා නම් අනිත් කෑලි හතරටත් ඒකම කරලා හයි කරන්න පුළුවන්. නැත්නම් තව ටියුබ් කෑල්ලක් අලවලම ටියුබ් කෑලි තුනක් වෙන්න චෙක් කරලා බලලා හරනම් ඒ විදිහට කරන්නත් පුළුවන්. දැන් ටියුබ් කෑලි තුනක් අලවලා තියෙන්නේ. හරි ගාන්ට කපලා අලවන්න ඕනේ. ඒක ඊට වැඩිය ටිකක් ලොකු වෙන්නේ නැති වෙන්න. ඒකේ ස්පේස් එක හරියට සෙට් වෙන්නත් ඕනනේ. මේ වගේ තුනක් සෙට් කරලා බලමු දැන් තියලා හරියනවද කියලා. දැන් හරිනේ. ඒක ගාන්ටම තියෙනවා. දැන් අනිත් කෑලි සෙට් එකටත් ඒකම කරා. මේ වගේ දාලා බලමුකෝ. දැන් ගාන්ට සෙට් වෙනවා. දැන් හරි වගේ. ඔව් දැන් හරි. දැන්